ස්මාර්ට් රෙදි වැලක්. ඒකෙන් අදහස් වෙන්නේ ඔයා යන ඕන තැනක විනාඩියෙන් ටක් ගාලා එක ගැටයකින් ශක්තිමත් විදිහට රෙදි වැලක් ගැට ගහගන්නේ කොහොමද කියන එක. අද බලමු අපි ඒ ගැන. මේ තියෙන්නේ අද අපේ ගැටය මේක හරි සරල ගැටයක්, ජනප්‍රිය ගැටයක්. හැබැයි බොහෝ දෙනා නොදන්න ගැටයක්. මේ ගැටයට කොයිතරම් ආතතියක් යෙදුවත්, ඒ කියන්නේ ඔයාගේ රෙදි වැලේ රෙදි කොයිතරම් බර වුණත් මේ ගැටේ නම් ලෙහෙන්නේ නැහැ. හරි සරලයි. හොඳට බලා ගන්නකො මේ ගැටේ දාන විදිහ. මුලින්ම ඔයා රෙදි වැල ගැට ගහන්න ඉන්න ගහ හරි නැත්නම් මොකක් හරි ඉන්න හරි මොකක් හරි එකකට මේ වගේ එක වටයක් දා ගන්න ඕනේ මේ ඔයාගේ රෙදි වැල ගැට ගහන ලනුව. මෙතින් අපි අරගත්ත පොට මේ විදිහේ එක වටයක් දාලා ඔයා මේ අලුතෙන් ගත්ත පොට අරගන්න ඕනි මේ රෙදි වැලේ යටින්. රෙදි වනන්නේ හිතාගෙන ඉන්න පැත්තට යටින් අරගන්න ඕනි ඒ අපි අරගත්ත පොට. ඊළඟට මේ විදිහට මෙතනින් මැද්දෙන් කතිරයක් හදාගෙන අපි පස්සේ අරගත්ත පොට මෙන්න මේ විදිහට කතිරයක් විදිහට උඩට අරගෙන නැවතත් මේ ගහ වටේ වටයක් දාගන්නවා. දාගෙන අපි මේ පස්සේ අරගත්ත පොට ඇතුළෙන්ම මෙන්න මේ විදිහට දාලා ඔබට පුළුවන් මේ ගැටය තද කරගන්න. ඉතින් මේ ගැට අලුත්ම ගැටයක් නෙමේ, ප්‍රසිද්ධ ගැටයක්. සමහරට ඔබ නොදන්නවා වුණාට මේ ගැටේ හඳුන්වන්නේ කොස්පට්ටා ගැටය කියලා. ඔබට ඔබේ වැලේ එක පැත්තකට මේ විදිහට බඳින්න පුළුවන්. දැන් ඔබට බය නැතුව මේකට ඕන තරම් ආතතියක් යොදන්න පුළුවන්. මේ වැලේ අනිත් පැත්තටත් ඔබට මේ විදිහ මේ ගැටයක් දාලා මේක රෙදි වනන්න පුළුවන්. හැබැයි ඔබ දැනට ඔබේ වැලට පාවිච්චි කරන්න ඇති ඔබේ රෙදි පල්ලෙහාට එල්ලෙනවට නැත්නම් රෙදිවල බරට මේ වැල පහළට එල්ලෙනවට ආධාරකයක් තියෙනවා ඇති. මේ ගැටේ මේ පැත්තට දාලා රෙදි වැලේ අනිත් පැත්තට තව විශේෂ ගැටයක් අපි ළඟ තියෙනවා. ආධාරකයක් නැතිව ඔබට ඕන තරම් බර එල්ලන්න පුළුවන් වෙන්න මේ වැල හදාගන්න විදිය. ඉතින් මේ ගැටේට වඩා අනිත් පැත්තට ඒ ගැටේ සාර්ථකයි. ඊළඟ වීඩියෝ එකකින් අපි ඒ ගැටේ ගැන බලමු.